A level exam එකේ හැමෝටම ලියන්න වෙන විභාගයක් තමයි general knowledge කියලා කියන්නේ. ඒකට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ general knowledge වලට අදාළ වෙන ප්‍රශ්න කිහිපයක්. එතකොට මේ common text කියන එක අපිට MCQ paper එකක් විදියට තමයි හම්බ වෙන්නේ. MCQ 50ක් තියෙනවා. එකකට ලකුණු දෙක ගානේ ලකුණු 100 හැදෙන්නේ. MCQ 50ක් තියෙනවා. එකකට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් A B C කියලා පාසස් එන්නේ නැහැ. මේකේ ලකුණු ගාන තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාගේ උත්තර 35ක් හරිනම් මේ MCQ 50න් 35ක් දෙකෙන් වැඩි කරලා එළිම වාගේ ලකුණ තමයි රිසල්ට් ෂීට් එකේ පෙන්නන්නේ. ඒ වගේ මේක ඉසෙක්කෝ එකට කිසිම විදිහකට බලපෑමක් වෙන්නේ නැහැ. මේක පාස් වෙන්න විතරයි ඕනේ A level exam එකේදී. එතකොට මේකේ MCQ 50 පේපර් එක ගත්තොත් මේක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි MCQ එකේ ඉඳලා 10 වෙනි MCQ එක දක්වා එක කොටසක් විදිහට 11 වෙනි MCQ එකේ ඉඳලා 50 වෙනි MCQ එක දක්වා තව කොටසක් විදිහට කොටස් දෙකක් විදිහට කතා කරන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ප්‍රශ්න 10 තියෙන්නේ සාමාන්‍ය කාලීන තොරතුරු. ඒ කියන්නේ ලෝක වශයෙන් හරි ලංකාවේ විදිහට හරි යම් යම් සිදුවීම් සම්බන්ධව තමයි මේ පළවෙනි ප්‍රශ්න 10 දෙන්නේ. උදාහරණයක් විදිහට අන්තිමට ඔලිම්පික් තිබ්බේ මොන රටේද? ඊට පස්සේ ඊළඟට ඔලිම්පික් තියෙන මොන රටේද? ඊළඟට 2025 වර්ෂයේදී ලංකාවේ සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම්, ලෝකෙ සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම්. ඊට පස්සේ ලංකාවට 2025 දී ආව ලෝක නායකයින් එහෙම නැත්නම් යම් යම් සංවිධානවල නායකයින් කවුද? ඒ වගේ කාලීන තොරතුරු වලින් තමයි මේකේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. සාමාන්‍යයෙන් හැමදාම නිවුස් බලන කෙනෙක්ට නම් මේ ප්‍රශ්න 10ට ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ දක්වා ගොඩක් වෙලාවට ගණන් ප්‍රශ්න තමයි එන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය අපිට ලොජිකලි හිතන්න පුළුවන්, තාර්කිකව හිතන්න පුළුවන් ගැටලු තමයි මේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ දක්වා එන්නේ. එතකොට මේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 50 වෙනි ප්‍රශ්නේ දක්වා සාමාන්‍ය අපි ශිෂ්‍යත්වයට කරන පේපර්ස් තියෙන ඒ වගේ පොඩ්ඩක් ඊට වඩා ඇඩ්වාන්ස් විදියට ප්‍රස්ථාන සම්බන්ධ කරලා ඊට පස්සේ එක එක රූප සරහන් සම්බන්ධ වෙච්ච ගණන් තමයි එන්නේ. සමාන කලාවට දෙන්න පුළුවන් යම් යම් වාක්‍ය ටිකක් දීලා මේක අනුපිළිවෙල සකස් කරන්න. ඊට පස්සේ රූපයක් දීලා මේ රූපෙන් විස්තර කරන ඒවා පිළිබඳ නිවැරදි සටහනක් දෙන්නේ. මේ වගේ විදිහට අපිට තර්කානුකූලව හදන්න පුළුවන් ගණන් ටිකක් තමයි මේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නට එන්නේ. එතකොට මේ වීඩියෝ එකේ කතා කරන්නේ මෙන්න මේ කියන එකේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නට අදාළ වෙන යම් යම් කාලීන තොරතුරු කීපයක් කතා කරනවා. හැබැයි මේ ප්‍රශ්න ඒ කතා කරන පොයින්ට් එකකින් මේ ප්‍රශ්න 10 අනිවාර්යෙන් එනවා කියලා කියන්න බෑ. මොකද ගොඩක් යම් යම් සිදුවීම් වෙලා තියෙනවා මේ අවුරුද්දේ. එතකොට ඒ වලින් යම් කිහිපයක් එන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් කතා කරමු වෙලා තියෙන මූලිකම දේවල් ටික. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ කොයි ගියේද එන්නේ කියලා කතා කරන්න 2024 අන්තිමට ආපු general knowledge paper එක කතා කරනවා. ඒක තමයි මේ වීඩියෝ එකකින් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නට අදාළ වෙන කාලීන තොරතුරු සම්බන්ධ මූලික කරුණු කිහිපයක් කතා කරමු. ඉස්සෙල්ලාම මේ වර්තමානයේ තුල ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක තමයි ක්‍රීන් ශ්‍රී ලංකා කියන්නේ. ඊට පස්සේ ඉවත් වෙනු කියලා එකක් තියෙනවා. කොහොම යම් යම් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම මූලික වැඩසටහන් කිහිපයක් තමයි ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රීන් ශ්‍රී ලංකා. ඊළඟට ඉවත් වෙන වගේ දේවල් එන්නේ ඒ සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ක්‍රීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාවේ නගර පිරිසිදුකරණය එන්නේ සම්බන්ධ වෙච්ච වැඩසටහන තමයි ක්‍රීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඊළඟට ඉවත් වෙනු කියලා කියන්නේ
මත්ද්‍රව්‍ය සම්බන්ධ තියෙන වැඩසටහන තමයි මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ තියෙන වැඩසටහන තමයි ඉවත් වෙනු කියලා කියන්නේ. මීට අමතරව රුක් රෝපණය සහ රක්ෂිත සංරක්ෂණය සම්බන්ධව වනස්පති කියලා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධ යම් කිසි ප්‍රශ්නයක් එන්න ගොඩක් ඉඩක් තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට එන දෙයක් තමයි ක්‍රීඩාවක් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් එනවා. බොහෝ වෙලාවට ක්‍රිකට්, ඔලිම්පික් සහ ෆුට්බෝල් කියන තුනේ තමයි ඉන්නේ. ඊළඟට ඔලිම්පික් තියෙන මොන අවුරුද්දද, මොන රටේද? ඊට පස්සේ ක්‍රිකට් ගත්තොත් මේ වර්තමානයේ ක්‍රිකට් මේ අවුරුදු 2025 මොන තරගාවලිද තිබ්බේ? ඊට පස්සේ ඉස්සරහට තියෙන මොනවාද? ෆුට්බෝල් වල FIFA World Cup එක ඊළඟ සැරේ තියෙන්නේ කොහෙද? කලින් තිබ්බේ කොහෙද? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. නිකන් උදාහරණ කිහිපයක් විදිහට ගත්තොත් 2028 දී ඔලිම්පික් එක තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර. ඊළඟට ගත්තොත් ක්‍රිකට් T20 World Cup එකක් තියෙනවා ලබන අවුරුද්දේ. ඒක තියෙන්නේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි සත්කාරයෙන්. ඒතකොට එතන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මොකද ලංකාව එකේ ඉන්න නිසා ලංකාව සත්කාර ගත්තේ දන්න රටක් හින්දා මේක ගැන අහන්න පුළුවන්. ඊළඟට මේ අවුරුද්දේ මුල තිබ්බා ICC චැම්පියන්ස් ට්‍රොෆි. ඒක තිබ්බේ කොහෙද? ඒක දින්නේ කවුද? ඒක තිබ්බේ ඉන්දියාවේදී. ඒක දින්නේ ඉන්දියාව. ඊළඟට ආය අහන්න පුළුවන් මේ අවුරුද්දේ තිබ්බා ඒෂියා කප් එක. ඒෂියා කප් එක තිබ්බේ ඩුබායි වල. ඒක දින්නේ ඉන්දියාව. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ක්‍රිකට් සම්බන්ධ නැත්නම් ෆුට්බෝල් සම්බන්ධව බොහෝ වෙලාවට ওই තුන සම්බන්ධව ක්‍රිකට්, ෆුට්බෝල් සහ ඔලිම්පික් සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට අමතරව මේ අවුරුද්දේ තව සිද්ධ වෙච්ච වැදගත් සිද්ධියක් තමයි පාප්පාංශයේ එක්කෙනෙක් තේරෙපත් වුණා අලුතින්. වර්තමානයේ ඉන්නේ 14 වෙනි ලියෝ පාප්පාංශේ. එයා 267 වෙනි පාප්පාංශේ. එයා ඇමරිකානු ජාතිකයෙක්. ඒක ලෝකයේ සිද්ධ වෙච්ච වැදගත් සිද්ධියක්. ඒ නිසා ඒකෙනුත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ලංකාවේ 2000 නෝට්ටුවක් හඳුන්වලා දෙනවා මේ අවුරුද්දේදී. ඒක වෙන්නේ මහ බැංකුවේ 75 වෙනි ජුබිලිය සම්බන්ධව. එතකොට 75 වෙනි ජුබිලියට කියන නමක් තියෙනවා දියමන්ති ජුබිලිය කියලා. ඒ දියමන්ති ජුබිලියට අදාළව තමයි 2000 නෝට්ටුවක් හඳුන්වලා දෙන්නේ මහ බැංකුවේ 75 වෙනි සංවත්සරයට අදාළව. ඊළඟට මගින් 100 ගාණක් ජීවිතක්ෂයටපත් වෙනවා එයා ඉන්දියා ගුවන් අනතුරකින්. මේ ගුවන් අනතුර සිද්ධ වෙන්නේ බෝයින් 787 කියන ගුවන් යාන මාදලිය සම්බන්ධව. ඒකත් ලෝකෙ තුල වඩා කතාවකට ලක් වෙච්ච සිද්ධියක් නිසා ඒකෙනුත් සමහරක් වෙලාවට එන්න පුළුවන්. ඊළඟට ලංකාවේ මේ අවුරුද්දේ හදන්න ගන්නවා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයක්. මේකේ නම තමයි ත්‍රිවිධනමි. මේක තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. ඊළඟට ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ආය හදනවා LNG බලාගාරයක්. ඒක තියෙන්නේ කොළඹ. ඒකේ නම තමයි සෝබාධනවි කියලා කියන්නේ. ස්වභාවික LNG වායුව පාවිච්චි කරලා බල ශක්තිය නිපදවීමේ හැකියාවක් තියෙන බලාගාරයක් තමයි ඒක. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට තව වැදගත් සිද්ධියක් වෙනවා රුසියාවෙන් පිළිකා එන්නතක් හොයා ගන්නවා. මේකත් ලෝකෙ තුල වැඩි කතාවකට ලක් වෙන සිද්ධියක් නිසා ඒකෙන් එන්න පුළුවන්. මේ රුසියානු එන්නත හොයාගන්නේ පිළිකාවට සම්බන්ධ වෙන. එයාගේ නම තමයි වොර්නිකා ස්කෝක්සෝවා කියලා කියන්නේ. ඒ නම අහන්න පුළුවන් සමහරක් වෙලාවට. ඊළඟට ලංකාවේ පැත්තෙන් ගත්තොත් ලංකාව ඩිජිටල් කරණයකටපත් වෙනවා. මේ ඩිජිටල් කරණයටපත් වෙද්දී රාජ්‍ය සේවාවන්ට අදාළව ගෙවීම් කරන්න අලුත් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හඳුන්වලා දෙනවා. ඒකේ නම GoPay. මේක පාවිච්චි කරන්න ගෙවීම් කරන්න පුළුවන්. ඒ නිසා ඒකේනොත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සමහරක් වෙලාවට. ඊළඟට සවුත් ඒෂියා මලල ක්‍රීඩා තරගයේදී ලංකාවේ මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දිනා ගන්න හම් වෙන ලංකාවේ කෙනෙක්. ඒකේ විශේෂත්වය තමයි ආසියාවේ මලල ක්‍රීඩා තරගාවලියේ තිබ්බ
ආසියානු වාර්තාව අලුත් කරන්න සමත් වෙනවා. ඒක ජයග්‍රහණය කරන්නේ පාතිමා ෆාසියා යාමික් කියන කෙනා. එයාගේ නමත් අහන්න පුළුවන් සමහරක් වෙලාවට පේපර් එකේ. ඊළඟට ඩිජිටල් පැත්තට ගියොත් ඒකේ ගොඩක් කතා බහක් ලක් වෙන චරිත දෙකක්නේ මාර්ක් සකර්බර්ග් සහ ටෙස්ලා එකේ අයිතිකාරයව. එතකොට ඒකේ වැඩිම කතා බහක ලක් වෙච්ච දෙයක් තමයි Twitter කියලා කියන්නේ. Twitter ඒකේ නම මාරු කරනවා X කියලා. ඒ ගැන අහන්න පුළුවන්. ඊළඟට Facebook, Instagram, WhatsApp ඔක්කොම තියෙන සමාගම නමක් දෙනවා Meta කියලා. එතකොට Meta සමාගම යටතේ තමයි Facebook, WhatsApp ඒ ඔක්කොම පාලනය වෙන්නේ. ඒ ගැන අහන්න පුළුවන්. ඊළඟට 2025 දී ලෝක රාජ්‍ය සමුළුව තියෙනවා ඩුබායි වල. ආයෙ ගත්තොත් NASA එකෙන් 2018 දී ආපු රොකට් එකක් සූර්යාගේ සූර්ය ප්‍රදේශයෙන් ළඟා වෙන්න සමත් වෙනවා. ඒකේ නම තමයි පාකර් කියලා කියන්නේ. ඊට පස්සේ ගත්තොත් 2025 සුවර්ණ පුස්තක සම්මාන වල තියෙනවා. සුවර්ණ පුස්තක සම්මාන වල කියලා කියන්නේ ලංකාවේ ලේඛන ශිෂ්ටයට අදාළව සම්මාන පිළිගන්න රාජ්‍ය සම්මාන වල මේකේ හොඳම නවකතාව බවට පත් වෙන්නේ පියාසර සමය කියන එක. මේ පියාසර සමය ලියන්නේ චන්ද්‍රරත්න බණ්ඩාර කියන ලේඛකයා. ඒ ගැන අහන්න පුළුවන්. ඊට පස්සේ ලෝකයේ තුල වඩා කතා බහට ලක් වෙච්ච සිද්ධියක් තමයි ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම. එතකොට මේකෙදී ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒක කරන්නේ B2 කියන ගුවන් යානා පාවිච්චි කරලා. එතකොට එතනදී අහන්න පුළුවන් ඉරානයට පහර දීමට පාවිච්චි කරපු ඇමරිකානු ගුවන් යානා වර්ගය මොකක්ද කියලා. එතකොට ඒකට උත්තරේ දෙන්නේ B2 වගේ දේවල්. එතකොට එතනදී කතා බහකට ලක් වෙනවා මේ තෙල් ප්‍රවාහනය සම්බන්ධව. තෙල් ප්‍රවාහනයේ වැඩි හරියක් සිද්ධ වෙන්නේ හෝමුස් සමුද්‍ර සංධිය පාවිච්චි කරලා. ඒකත් මේ කාලය තුල වැඩි වශයෙන් කතා කරනවක් වෙනවා අර ඊශ්‍රායල ඉරාන යුද්ධය නිසා. ඊට පස්සේ ලංකාවට මේ අවුරුද්දේ දෙනවා WHO එකේ මහලේකම්වරයා. WHO කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා වෙන ටෙඩ්‍රස් අධම් කියන පුද්ගලයා එනවා 2025 දී ලංකාවට. ඊළඟට ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා එනවා. එයාගේ නම සමන්තා ජෝයි. ඊළඟට තම වැදගත් සිද්ධියක් විදිහට ගන්න පුළුවන් නේපාලයේදී ජෙනිසෙට් කියන කණ්ඩායම පාවිච්චි කරලා ආණ්ඩු බලය අල්ල ගැනීම සමත් වෙනවා ලංකාව. ඊට පස්සේ ඊ අවුරුද්දේදී බංගලාදේශයේ තිබ්බා. ඒක මේ අවුරුද්දේදී නේපාලයට එනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට සංචාරකයන්ට සුදුසුම රට කියලා ටයිම්ස් අවුට් සංග්‍රහව ප්‍රකාශනය කරනවා මේ අවුරුද්දේ. සංචාරක කර්මාන්තය සම්බන්ධව යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි පේපරේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්න වෙනකන් අහන්නේ. එතකොට ඒකට අපිට ප්‍රශ්න 10කට පුරුදු වෙලා යන්න බෑ. යම් යම් කරුණු කිහිපයක් බලාගෙන යන්න පුළුවන්. ඒකට අදාළව ඔයා දන්න කරුණුත් එක්ක එතන මැච් කිරීමක් තමයි කරන්න වෙන්නේ. හරි. එතකොට මම කිව්වා පළවෙනි ප්‍රශ්න 10ට අදාළ කරුණු කිහිපයක් කතා කරලා 2024 ජෙනරල් ටෙස්ට් පේපර් එකට ආපු පේපර් එකත් කතා කරනවා කියලා. මෙතන ඉඳන් මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ දක්වා ඩිස්කස් කරන එක තමයි කරන්නේ. පේපරේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අරමුදල් සැපයූ විදේශ රටෙහි ජනාධිපතිවරයා 2024 අප්‍රේල් 24 වෙනි දින පැවැත් වූ එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගී විය. මෙම රටෙහි නම කුමක්ද? ඒකට උත්තරේ වෙන්නේ ඉරානය. ඔය ඉරානය සම්බන්ධය කියන්නේ ඔය උමාය ව්‍යාපෘතියට අරමුදල් දීලා ඒක ආරම්භ කරන්න එන ඉරාන අගමැතිවරයා ඊට මාසයකට හෝ
ඒ ආසන්න කාලයකදී හෙලිකොප්ටර් අනතුරකින් මිය යනවා. ඒකත් ඒ කාලේ සිද්ධ වෙච්ච ප්‍රධාන සිදුවීමක් වුණා. ඒ නිසා මේ ප්‍රශ්නේ දාලා තියෙනවා ගිය අවුරුද්දට අදාළව. එතකොට මේ ප්‍රශ්න ටිකම ආයේ මේ අවුරුද්ද අහන්නේ නැහැ. මේ අවුරුද්දට අදාළ වෙන කාලීන ප්‍රශ්න 10ක් තමයි ඒකේ දෙන්නේ. ඒ නිසා අපි මේ ටික ඉක්මනට කරගෙන යමු. ඊළඟ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය නියමිත ධූර කාලයේදී අවසන් වීමට පෙර හිස්සුව වුවොත් එම පුරප්පාඩු පිරවීම සඳහා ව්‍යවස්ථානුකූලව ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? 2022 අවුරුද්දේදී ලංකාවේ දේශපාලන පෙරලියක් වෙනවා. ඒ සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕකෙදි වෙන්නේ ජනාධිපතිවරයා ධූරේ හැර ගියොත් ඊළඟ ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ඒක නීත්‍යානුකූල පත්වීම සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියලා එතනින් වැඩිපුර ඡන්ද ගන්න മന്ത്രിවරයා තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ. එතකොට ඔකට උත්තරේ වෙන්නේ පාර්ලිමේන්තුවේ යෝජිත മന്ത്രിවරු බහුතර മന്ത്രി කැමැත්ම මත ජනාධිපති පත් කිරීම. උත්තරය අංක 4. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය 2024 අගෝස්තු මාසයේදී මත වූ දේශපාලන ආරවුලක් හේතුවෙන් අපේ අසල්වැසි රටක් බරපතල සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. එසේ සිදුවේ පහත කුමන රටද? ඔකට උත්තරේ 3 බංගලාදේශය. ඔය සම්බන්ධව මේ අවුරුද්ද දෙන්න පුළුවන් නේපාලයේ සම්බන්ධව. නේපාලයේ මේ විදිහට උද්ඝෝෂණ ව්‍යාපාරයක් මගින් එරට තිබ්බ ආණ්ඩුව පෙරලීමට සමත් වෙනවා. ඒ නායකත්වය ලබා දුණු කණ්ඩායම ජෙනිසෙට් කියලා හඳුන්වනවා. ඒක සිද්ධ වෙන්නේ නේපාලයේ. මේකට උත්තරේ බංගලාදේශය. මේ අවුරුද්ද දෙන්න පුළුවන් නේපාලයේ සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඊට පස්සේ 2024 ලෝක සතුටු දර්ශක වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් ලෙස නම් කරන ලැබ ඇත්තේ පහත සඳහන් කවර රටද? උත්තර විදියට ශ්‍රීලංකාව, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සහ නෝර්වේ කියන රටවල් තමයි තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ ෆින්ලන්තය තමයි ජීවත් වීමට හොඳම රට කියලා හඳුන්වන්නේ. සතුටින් මේ වැඩිපුර ඉන්න පුළුවන් රට කියලා හඳුන්වන්නේ මේ ෆින්ලන්තය. ඒ නිසා ඒක උත්තරේ 1. ඊට පස්සේ ප්‍රවීණ ගගනගාමී දෙන්නෙක් ඔවුන් ගමන් කළ ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයේදී වූ තාක්ෂණික ගැටලුවක් නිසා 2024 ජූනි 6 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළෙහි සැර වූ මෙම දෙදෙනා මොන ජාතිකයෝද කියලා තමයි අහන්නේ. එතකොට එහෙම හිර වෙච්ච ගගනගාමී දෙන්නා 2025 දී ලංකාව ලෝකෙට ආයෙ එනවා. මේ දෙන්න අයිති වෙන්නේ ඇමරිකානු ජාතිකයෝ දෙන්නේ. මේකේ මේ අවුරුද්දට අදාළ වුණ ප්‍රශ්න අහන්න පුළුවන්. මේගොල්ලන්ව ගේන්න පාවිච්චි කරේ මොන අභ්‍යවකාශ යානයක්ද? SpaceX වලට අදාළව ඉලොන් මාස්ක්ගේ SpaceX කියන සමාගමට අදාළ වෙන යානයක් පාවිච්චි කරලා තමයි මේ දෙන්නව ගේන්නේ. ඒතකොට මේ දෙන්න ඇමරිකානු ජාතික මේකේ උත්තරේ මේ අවුරුද්දට අහනවා නම් ඒගොල්ලන්ව නැවත ගේන්න පාවිච්චි කරේ මොන යානයක්ද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ 2024 සැප්තැම්බර් මාසයේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පිහිටවන ලද ඉනිම 13කින් ටෙස්ට් සතක 5ක් ලබා ගැනීම හා තෙවන වේගවත්ම ලකුණු 10 රැස් කිරීමේ වාර්තා දෙකම සම කරන ලදී. මෙම ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ කවුද කියලා තමයි අහන්නේ. ඔකට උත්තරේ වෙන්නේ කමිදු මෙන්ඩිස්. උත්තරේ 4. අර කිව්ව විදිහට ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි ඔලිම්පික් සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ ලංකාවේ T20 World Cup එක තියෙන හින්දා ඒකට සත්කාරකත්වයේ දරන රටවල් දෙක අහන්න පුළුවන්. උත්තරේ වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහ ඒ සම්බන්ධ වෙනත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු විසින් 2024 අවුරුදු 20න් පහළ ලෝක ශූරතා තරගාවලියේදී ලෝකම පදක්කම දිනාගත්තේ කුමන ඉසව්වෙන්ද කියලා අහනවා. මේකට උත්තරේ වෙන්නේ මල්ලවපොර ක්‍රීඩාවෙන් තමයි. එයා ලෝකෙට පදක්කම දිනාගන්නේ. ওই සම්බන්ධව මම ඉස්සෙල්ලා කිව්වා ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 මීටර 200 රන් පදක්කම දිනා ගන්නවා. ඒ සම්බන්ධ වෙන ප්‍රශ්නයක් මේක අහන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය
අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීම සඳහා එම්.එච්. චෝමාර් පදනම් විසින් ප්‍රදානය කරන ලද රුපියල් බිලියන 2.5ක ආධාරයෙන් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය 2024 මාර්තු මාසයේදී විවෘත කරන ලදී. මෙම විශේෂිත ඒකකය ස්ථාපනය කළ රෝහල කුමක්ද? ඒ රෝහල වෙන්නේ මේක අහන්නේ අක්මා බද්ධ කිරින්න හොස්පිටල් එකක් හැදුවේ ලංකාවේ. ඒක හැදුවේ මොන ස්පිරිතාලෙද කියලා අහන්නේ. මේක හැදුවේ ඒකට උත්තරය එන්නේ උතුරු කොළඹ ශික්ෂණ රෝහල. ওই සම්බන්ධව වෙන ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුළුවන්. අර පිළිකා ඉන්නත් සම්බන්ධව රුසියාව සම්බන්ධව මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කතා කරපු පොයින්ට් එකට අදාළ වෙන නෝට් එකක් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට ආයෙ මේක බලන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ මෙරට ආර්ථික ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇත. පාත් සඳහන් ඒවා අතුරින් නිර්දේශයක් නොවන්නේ කුමක්ද? බදු පරිපාලනය ශක්තිමත් කිරීම. දෙවැනි එක බදු පැහැර හැරීමේ සක්‍රියව තුරන් කිරීම. ණය හිමියන් තුළ විශ්වාසය ගොඩනැගීම. බදු නිදහස් කිරීම ඉවත් කිරීම. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම. ඔබට උත්තරය වෙන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කියන්නේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ගන්නව ක්‍රියාමාර්ගයක්. එතකොට ඒක IMF එකේ ක්‍රියාමාර්ග අතර නෑ. ඒකේ ආර්ථිකය සංවර්ධනය කරන්න ගන්න පුළුවන් එක විදිහක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. එතකොට උත්තරේ වෙන්නේ අංක 5. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ විද්‍යාත්මක ලේඛන කලාවේ සංදිස්ථානයක් වන A Brief History of the Time කෘතිය 1988 දී මුළුමනින්ම ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහතකදී එම කෘතියට පිළිතුරක් On the Origin of Time නමින් පළවිය. A Brief History of Life කෘතිය නිර්මාණය කළ භෞතික විද්‍යාඥයා කවුද කියලා තමයි අහන්නේ. ඔකට උත්තරය වෙන්නේ ස්ටීවන් හොකින්ස්. ෆිසික්ස් ඉගෙන ගන්න අයට ඔය පොත ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා. ඒකේ රචකයා වෙන්නේ ස්ටීවන් හොකින්ස්. ඔහොම තමයි ප්‍රශ්න 10 එන්නේ. පළවෙනි ප්‍රශ්න 10. මේ ප්‍රශ්න 10 කොයි විදිහට හැදෙන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා යම් යම් කරුණු දැනගෙන යන්න පුළුවන්. සහ එතනදී එන උත්තර අපි තර්කානුකූලව හිතලා නිවැරදි උත්තරේ හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. හරි. ඔතන එහාට තියෙන්නේ ප්‍රශ්න 11 ඉඳලා ප්‍රශ්න 50 වෙනකම් කරන්නේ කොහොමද කියලා දැන් බලමු. හරි. ප්‍රශ්නාංක 11 සහ ප්‍රශ්නාංක 12 පහත දියේදී ප්‍රස්තාරයේ මත පදනම් වේ. විභාග ශාලාවකදී පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව හා සංයුක්ත ගණිතය යන එක් එක් විෂයවල පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යා ගැහැණු පිරිමි වශයෙන් වෙන් කර වූ තීර ප්‍රස්තාරයක් දැක්වේ. හරි. ඔතන ප්‍රස්තාරයක් දීලා තියෙනවා අපිට. ඒ ප්‍රස්තාරේ අර විෂයන් වලට අදාළව කොච්චර ළමයි පෙනී සිටියද කියන එක තමයි කතා කරලා තියෙන්නේ. ඔකි ගත්තොත් ෆිසික්ස් තියෙනවා, කෙමිස්ට්‍රි තියෙනවා, හෝම් සයන්ස් තියෙනවා, ඇග්‍රිකල්චර් තියෙනවා, ඊට පස්සේ ජීව විද්‍යාව තියෙනවා, සංයුක්ත ගණිතය තියෙනවා. මෙන්න මේ කියන විෂයන් පහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ගැහැණු අය සහ පිරිමි අය වෙන වෙනම ඉන්නවා. ඔය යට දීලා තියෙන්නේ පිරිමි, ඊළඟට දීලා උඩින් දීලා තියෙන්නේ ගැහැණු. නිකන් අපි දත්ත විදිහට ගත්තොත් ඔගේ හරීම සංඛ්‍යාව ගන්න බෑ. අපි නිකන් ආසන්න විදිහට ගත්තොත් භෞතික විද්‍යාව පිරිමි ළමයි 60ට වඩා වැඩි අගයක් තමයි තියෙන්නේ. ඒ පස්සේ ගැහැණු අය 60ට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. හොඳට ප්‍රස්තාරය බැලුවාම ඒක පේනවා. ඊට පස්සේ රසායනික විද්‍යාව ගත්තොත් රසායනික විද්‍යාව ආසන්න වශයෙන් පිරිමි අය නම් 85ක් වගේ ඉන්නේ. ඊට පස්සේ ගැහැණු අය 285ක් අඩු වුණාම 115ක් විතර තමයි එන්නේ.
ඊට පස්සේ කෘෂි විද්‍යාව පිරිමි 10ක් විතර ගෑනු අය 75ක් විතර තියෙනවා. 65ක් විතර තියෙනවා. ඊට පස්සේ බයෝ වල පිරිමි 30යි ගෑනු අය ආසන්න වශයෙන් 90ක් විතර වෙනවා. ඊට පස්සේ අන්තිමට සංයුක්ත ගණිතය පිරිමි 40යි ගෑනු අය 35ක් විතර එන්නේ. මේක තමයි අර chart එකේ තියෙන දේවල් වගුවකට ඇඳගත්තොත් අපි දැන් අර 11 වෙනි ප්‍රශ්නේ සහ 12 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා බලමු. විභාගයේ පෙනී සිටි ගෑනු ළමයින් සංඛ්‍යාවට වඩා පිරිමි ළමයින් සංඛ්‍යාව වැඩි වන විෂයන් වන්නේ. ගෑනු ළමයි ගානට වඩා පිරිමි ළමයි ගාන වැඩිලු. දැන් ගත්තොත් පළවෙනි එක ෆිසික්ස් ගෑනු ළමයි 60කට වඩා අඩු ගානක් 59 58 ඔය වගේ. පිරිමි ළමයි 60කට වඩා වැඩි. 61 62 වගේ. අපෙන් අහන්නේ ගෑනු ළමයිට වඩා පිරිමි ළමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේක 60ට වඩා අඩුයි මේක 60ට වඩා වැඩි. ඒකෙන් පිරිමි ළමයි වැඩි. මේක හරි. පළවෙනි එක අපේ ඔය දීලා තියෙන තරකය කියන්නේ පිරිමි ළමයිට වැඩි වෙන්න ඕනේ මේක. ඒ තරකයෙන් මේක හරි වෙනවා. හැබැයි මේකේ ගෑනු 115යි පිරිමි 85යි. ගෑනු වලට වඩා පිරිමි අඩු වෙලා තියෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මේකෙත් තියෙන්නේ 65යි 10යි. 65ට වඩා 10යි අඩුයි. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ 90යි 30යි. 90ට වඩා 30 අඩුයි. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ 35යි 40යි. 35ට වඩා 40 වැඩි. අපිට ඕනේ ගෑනු වලට වඩා පිරිමියි වැඩි වෙන්න. ඒ කියන්නේ මේ කොලම් එකේ තියෙන අංගය වැඩි වෙන්න. ඒක වෙලා තියෙනවා. ඒක උත්තරේ මේකයි. භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය කියන විෂයන් දෙක විතරයි අදාළ වෙන්නේ. මේකට අදාළ වෙන උත්තරයක් තියෙනවා. උත්තරය අංක 4 භෞතික විද්‍යාව හා සංයුක්ත ගණිතය. ඒතකොට 11 වෙනි ප්‍රශ්නේට උත්තරය අංක 4 වෙනවා. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ මෙම විෂයන් අතුරින් එක් විෂයකට පෙනී සිටි ගැහැණු ළමයි සංඛ්‍යාව පිරිමි ළමයි සංඛ්‍යාව අතර වෙනස එම විෂයේ පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට අඩුතම වේ. මෙම විෂය කුමක්ද? ප්‍රශ්න තේරුම් නැත්නම් ඒක දෙපාරක් තුන් පාරක් කියවලා තේරුම් ගන්න. මොකද මේක මම කියවන්නේ මේක ලොජිකල් ලොජික් ඉක්වේෂන් තියෙන කියලා. එතකොට අපිට එකපාරම තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා එකපාරක් බැරි වුණා දෙපාරක් තුන් පාරක් හරි මේක කියවලා තේරුම් ගන්න ඕනේ. මේක අහන්නේ එම විෂයන් අතුරින් එක් විෂයකට පෙනී සිටි ගැහැණු ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර වෙනස. වෙනස කියන්නේ මොකක් හරි දෙකක අන්තරය. එතකොට මේක ගත්තොත් මේක වෙනස කියන්නේ 115න් 85ක් අඩු ගන්න. 115න් 85ක් අඩු කරනකොට වෙනස නම් 30යි. ඊට පස්සේ මේක වෙනස ගත්තොත් 65න් 10ක් අඩු කරනවා 55යි. 90න් 30ක්. 90න් 30ක් අඩු කරනවා 60යි. ඊට පස්සේ මේක 60ට වඩා අඩුයි 60ට වඩා වැඩි. ඒ කියන්නේ අපි නිකන් ගත්තොත් 62යි මෙතන 58යි. 62න් 58ක් ගියම 4යි. ඒක තමයි වෙනස කියන්නේ. ඊට පස්සේ මේ වෙනස එම විෂයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශත ලෙස සැලකූ විට අඩුතම වේ. හරි. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කියන්නේ මේ දෙන්නම එකතු කරන. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙන්නම එකතු වුණා. දැන් මෙතන 115 85යි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව නම් 200යි. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200යි. ඊට පස්සේ වෙනස 115න් 85ක් අඩු වුණාම 30යි. එතකොට මුළු ශිෂ්‍ය සංඛ්‍යාවක් ගැන කියන වෙනසක් ගැන කියනවා 10 ප්‍රතිශතයක් ගැන කියනවා. මේ වෙනස මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස. ඒක ප්‍රතිශතයක් විදිහට ලියන්නේ වෙනස මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස. එතකොට වෙනස උඩට එන්න ඕනේ මුළු ප්‍රමාණය යටට එන්න ඕනේ. ඒක ප්‍රතිශතයක් කරන 100න් වැඩි කරන්න ඕනේ. මෙන්න මෙහෙම වැඩි කරපුවාම එන අගය අඩුම කාගේද කියලා තමයි ඔය අහන්නේ. මෙන්න මේ ප්‍රතිශතය මෙහෙම ලිව්වහම අඩුම වෙන්නේ කාගේද කියලා නේ අහන්නේ. එතකොට අපිට එකින් එක චෙක් කරගෙන යන්න ඕනේ. හරියටම උත්තරේ අරගෙන හදන්න ඕනේ නැහැ. අපි නිකන් දල වශයෙන් හදාගෙන මොකද්ද මේ තියෙන උත්තරත් එක්ක බලමු. ඔකේ තියෙන්නේ විෂයන් පහනේ උත්තර පහ විදිහට තියෙන්නේ. හරි. එතකොට 100 කියන එක හැම එකටම පොදුයිනේ. එතකොට ප්‍රතිශත කතාව පැත්තකින් තිබ්බොත් මෙන්න මෙතන අතර අනුපාතය අඩුම වුණොත් නේද? මෙන්න මෙතන අනුපාතය
මෙන්න මේ වෙනස බෙදීම මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කියන අතර අනුපාතය අඩුම වුණොත් නේද මෙයා අඩුම වෙන්නේ. 100 කියන එක න හැමෝටම පොදුනේ හැම එකම 100න් වැඩි කරගෙන යන ප්‍රතිශතය වන්නේ. එතකොට මේ වෙනස බෙදීම මුළු කියන මෙන්න මේ කියන කොටස තමයි අපේ ඔය අඩු කිරීමට බලපාන්නේ. එතකොට පළවෙනි අවස්ථාව ගත්තොත් 60ට වඩා වැඩි 60ට වඩා අඩුයි. පොඩි පොඩි වෙනසක් තියෙන්නේ. මේක 62යි 58යි වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 50යි 70 වගේ ඉච්චර ලොකු ગેප් එකක් උදාන පේන්නේ නැහැ. ඉතා පොඩි අගයක් ગેප් එකක් තියෙනවා. අපි නිකන් උදාහරණයක් විදිහට මෙයාව ගත්තොත් 62යි යනුවයි 58යි කියලා ගත්තොත් දැන් මෙතන වෙනස තියෙන්නේ 62කින් 58ක් අඩු වුණා 4යි. ඊට පස්සේ මුළු අගේ තියෙන්නේ 62යි 58යි කියන්නේ 120. මෙන්න මෙතනින් උත්තරයක් එනවා. 4 බෙදීම 120. අපි බලන්න ඕනේ 4 බෙදීම 120ද අඩුම. නැත්නම් දෙවෙනි අවස්ථාවට ගත්තොත් මෙතන වෙනස එන්නේ 115න් 85ක් අඩු වුනම 30යි. ඒක බෙදනවා මුළු අගෙන් 200යි. එතකොට මෙතන මෙයාද පොඩිම මෙයාද පොඩිම එක්කන වැඩිම එක්කනම නෙමෙයි ඕනේ. මෙයාද පොඩිම මෙයාද පොඩිම. ඊට පස්සේ අවස්ථාවට ගියොත් 65යි 10යි වෙනස 55යි මුළු ගාන 75යි. ඊළඟ හතරවෙනි අවස්ථාව වෙනස 60යි මුළු ගාන 120යි. වෙනස 60යි මුළු ගාන 120යි. ඊට පස්සේ මෙතන වෙනස 5යි මුළු ගාන 75යි. වෙනස 5යි මුළු ගාන 75යි. හරි. දැන් මෙන්න මේ අගයන් පහෙන් අඩුම කවුද කියලා ඕනේ. දැන් මේක සුළු කරන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා බලමු. දැන් මෙතන මෙයාව නම් කෙලින්ම දැක්ක ගමන් දානවා මෙතන 1යි මෙතන 2යි. එතන උත්තරේ භාගය. එතන මෙතන භාගයක් තියෙනවා. ඊළඟ මෙතන ගත්තොත් මේක 100න් බෙදුවත් 2න් බෙදුවත් 100යි මෙතන 15යි. එතන 0.15ක් එනවා මෙතන. ඊට පස්සේ මෙතන ගත්තොත් 75යි 5යි 75යි 5යි කියන්නේ 15න් එකක් වගේ තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා 15න් 11ක් වගේ. ඊළඟ මෙයා ගත්තොත් 120යි 4යි. 4න් බෙදුවොත් මෙතන 40න් එකක් තියෙනවා. 40න් එකයි. මෙතන 15 බෙදීම 100ක්. 11 බෙදීම 15ක්. 1 බෙදීම 2ක්. 1 බෙදීම 15ක්. මේක බැලුව ගමන් අපිට පේනවා මේක තමයි පොඩි මේක වෙන්නේ කියලා. 1 බෙදීම 40. 1 බෙදීම 40 පොඩිම වෙන්නේ. ඇයි? මේකේ උඩ ඉන්න කෙනා පොඩිම වෙන්න ඕනේ. මේ සම්පූර්ණ කෙනා පොඩිම වෙන්නේ. මෙන්න මේ 1 බෙදීම 40 කියන අනුපාතය. තමයි මෙතන පොඩිම අගය තියෙන්නේ. එන්නේ ඒ හින්දා උත්තරේ වෙන්නේ අංක 1 භෞතික විද්‍යාව මේ පළවෙනි එක. ඒකට එයා තමයි උත්තරය දෙන්නේ. අඩුම ප්‍රතිශතයේ තියෙන. අපි මේ ටික ලියාගෙන ගියා. ඊට පස්සේ නිකන් අපි හිතෙන් බැලුවා මොකද්ද මේකේ පොඩිම ගෙවෙන්නේ. මොකද ප්‍රතිශතය පොඩිම වෙන්න 100 එක හැමෝටම පොදුයි. ඒ නිසා යාව අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන කොටසේ වෙනස බෙදීම මුළු වගේ කියන මේ අනුපාතයේ පොඩිම කෙනාගේ තමයි වෙන්නේ. ඒකට අපි අගයන් පහ ලියාගෙන ගියා. ඊට පස්සේ අපි දැක්කම අපිට මේක හිතෙනවා මේක තමයි අඩුම වෙන්නේ. ඒ නිසා උත්තරේ අංක 1. ඔක තමයි 12 වෙනි ප්‍රශ්නය. ඊට පස්සේ 13 සැමුවෙල් මහතා තමා සතු දේපලක් කිසියම් මුදලකට අලෙවි කිරීමෙන් අනතුරුව එම මුදලෙන් 140ක් 110ක් ඔන්න ඔය විදිහට කියනවා. ඒකට මේක සාමාන්‍ය පෙළ ගාණක් විදිහට තමයි උතන තියෙන්නේ. සැමුවෙල් මහතා තමා සතු දේපලක් කිසියම් මුදලකට අලෙවි කිරීමෙන් අනතුරුව එම මුදලෙන් 140ක් 110ක වාර්ෂික පොලියට තැන්පත් කළේ. හරි. එයා ගාව තියෙන දේපල විකුණනවා. විකුණලා එයාට හම්බ වෙන ප්‍රමාණය නිකන් හිතන්නකො x කියලා.
ඉඩමක් තියෙනවා. ඒක ලක්ෂ 10කට විකුණනවා. එතකොට එයාලා හම්බ වෙච්ච ප්‍රමාණය ලක්ෂ 10යි. මේ ලක්ෂ 10න් x ගෙන් 140ක්. x ගෙන් 140ක්. x ගෙන් 140ක් කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ n කියලා කියන්නේ වැඩි කිරීම. ඒ කියන්නේ x වැඩි කිරීම 140. ඔය විදිහට ලක්ෂ 10 යන ලක්ෂ 10න් 140ක් කියන්නේ ලක්ෂ 4ක්. ඒ වගේ ප්‍රමාණයක්. දන්නේ මේක විකුණෝ ගාන කියලා නෑ. ඒ ලක්ෂ x ගෙන් 140 110ක වාර්ෂික පොලිය හම්බ වෙන බැංකුවක තැන්පත් කරනවා. ලක්ෂ නිකන් උදාහරණයක ලක්ෂ 10ක් ගත්තොත් ලක්ෂ 10න් 140ක් කියන්නේ ලක්ෂ 4ක් යා තැන්පත් කරනවා 110ක පොලිය හම්බ වෙන බැංකුවක. එතකොට යාර අවුරුද්දම අන්තිමට පොලිය හම්බ වෙනවා ලක්ෂ 4ට 110 ගන්න රුපියල් 40000. එතකොට x ප්‍රමාණයක් තිබ්බ දැන් x ප්‍රමාණයෙන් 140ක් තැන්පත් කරා ඒකෙන් 110 පොලියක් හම්බ වෙනවා. ඊට පස්සේ එක් වර්ෂයක් අවසානයේදී ඔහු පොලිය ලෙස රුපියල් මිලියනයක් ලබා ගත්තේය. ඔහු දේපල විකිණීමෙන් ලබාගත් මුදල්. ඒ කියන්නේ x තමයි අපෙන් අහන්නේ. හරි. දැන් අර කිව්ව කතා ටික අපි x කියන්නේ ලක්ෂ 10ක් කියලා හිතලා හදාගෙන යන්. ඊට පස්සේ ඒක අපි ආයෙත් අතනෙමු. ඉදම තිබ්බා විකුණුවා හම්බුණා ප්‍රමාණයක් ලක්ෂ 10ක්. ඒ ලක්ෂ 10න් 140ක් බැංකුවක තැන්පත් කරා. ඒක ගන්න අපි x කියන්නේ දැන් මෙතන ලක්ෂ 10. ලක්ෂ 10 140න් වැඩි කරා. එතකොට එන අගයක් තියෙනවා. මෙන්න මේක තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. තැන්පත් කළ මුදල x වැඩි කිරීම 140 x ගෙන් 140. ඊට පස්සේ යාට වාර්ෂික පොලිය විදිහට අවුරුද්ද අන්තිමට හම්බුණා මිලියන එකක්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි ওই මිලියන එක හැදෙන්නේ අපි දැම්ම ගානට 110ක්. දැම්ම ගාන x වැඩි කිරීම 40 බෙදීම 100. ඔක තමයි දැම්ම ගාන. මෙදී මෙන්න මේ x වැඩි කිරීම 140. මේක තමයි දැම්ම ගාන. දැම්ම ගානේ 110ක්. දැම්ම ගානේ 110ක්. එයා තමයි මිලියන වෙන්නේ. විකුණුවා x ගෙන් 140ක් බැංකුවේ දැම්මා. එතකොට බැංකුවට දැම්ම ගාන තමයි ඉන්නේ. එයාගෙන් 110ක පොලියක් හම්බ වෙනවා. 110ක පොලියක් x මෙන්න මේ මුදලට හම්බ වෙන 110ක පොලිය හදන්නේ මේකෙන්. ඒ හදලා එන ගාන රුපියල් මිලියනයකට සමාන වෙනවා. එතකොට මෙන්න මේක සුළු කරා නම් අපිට ලේසියෙන්ම අදාළ වෙන උත්තරේ ගන්න පුළුවන්. මෙන්න මෙතන මිලියනය කියලා කියන්නේ මම මේ පැත්තෙන් ලියන්න x වැඩි කිරීම 40 බෙදීම 100 වැඩි කිරීම 10 බෙදීම 100 ඉල මිලියනය කියන්නේ 1.6කට ලක්ෂ කියන්නේ 1.5කට මිලියනය කියන්නේ 0.6කට. හරි. දැන් මේක කපන්න තියෙන සාමාන්‍ය ඕලෙවලදී කරනවා වගේ. බිඳුවයි මෙතන 100ක් කපන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 4x තියෙනවා. ඊට පස්සේ මේ 100 මට හරස් ගුණ කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මිලියනයයි දැන් මිලියනය 100න් වැඩි වුණාම මිලියන 100ක් එනවා. මිලියනයක් තිබ්බ මෙතන මිලියන 1යි මිලියන 1 100න් වැඩි වුණාම මිලියන 100ක් වෙනවා. එක වැඩි කිරීම 100 100. එක වැඩි කිරීම 100 කියන්නේ 4x ට. හැබැයි අපිට ඕනේ x වල. ඒ නිසා මේ මිලියන 100 මම බෙදනවා 4ෙන්. එතකොට උත්තරේ මිලියන 104ෙන් බෙදුවම 25යි. එතකොට එයා විකුණලා තියෙන ඉඩමේ ගාණ x සමානයි මිලියන 25යි. එහෙම උත්තරයක් කියන්නේ උත්තරය අංක 3 මිලියන 25යි. ඔය විදිහට තමයි මේ වගේ ගණනක් හදන්නේ. හැම අවුරුද්දෙම මේ වගේ ගණනක් එනවා. මෙන්න මේ විදිහට අපි ප්‍රතිශත ලියලා x වැඩි කිරීම 40 බෙදීම 100. ඊට පස්සේ ඒ අගයෙන් 110ක්. එතකොට 100 බෙදීම 10 බෙදීම 100ක් එනවා. ඒක සුළු කරා උත්තරේ එනවා. මේ හැදුවේ 13 වෙනි ගාන.
ඊළඟ අපි යන 14 වෙනි ගානට. 14 වෙනි ගාන කියලා කියන්නේ පද්මිනී ඉපදුනේ 1982 දී. ඇගේ එක් දියණියක් වන ශානි ඇගේ අනෙක් දියණිය වන ටීනාට වඩා අවුරුදු 5ක් බාලය. හරි. දැන් උතන ওই වාක්‍ය ඇතුලේ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පද්මිනී. මේ ගාන එකපාර තේරෙන්නේ නැත්නම් ඒ කියන දේවල් ටික පොඩ්ඩක් කොලයක ලියා ගන්න. එතකොට ඒක අපිට හදාගෙන යන්න පුළුවන්. පද්මිනී කියලා එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එයාට දුවල දෙන්නෙක් ඉන්නවා. එක දුවක් ශානි, අනිත් එක්කෙනා ටීනා. එතකොට මෙන්න මේ පද්මිනී ඉපදෙන්නේ 1982 දී. එතකොට මෙයා තමයි අම්මා. මෙයාගේ ළමයි දෙන්න තමයි මේ ඉන්නේ. මෙයාගේ දියණියක් වන ශානි ඇගේ අනිත් දියණිය වන ටීනාට වඩා අවුරුදු 5ක් බාලයයි. එතකොට මෙතනින් වැඩිමල් කවුද? ශානිට වඩා ශානි කියන්නේ ටීනාට වඩා අවුරුදු 5ක් බාල කෙනෙක්ලු. එතකොට ශානිගේ ටීනාගේ වයස x නම් ශානිගේ වයස x ගෙන් 5ක් අඩු වෙන්න ඕන. ටීනාට වඩා අවුරුදු 5ක් බාලයි කියන්නේ ටීනාගේ වයස x නම් මෙයාගේ වයස x වෙන 5ක් වෙන්න ඕනේ. ඊට පස්සේ 2032 වසරේදී ටීනාගේ වයස පද්මිනීගේ වයසෙන් හරි අඩුයි. 2032 කතාවක් කියනවා දැන්. 2032 දී ටීනාගේ වයස y නම් පද්මිනීගේ වයසෙන් හරි අඩුයි. ටීනාගේ වයසෙන් හරි පද්මිනීගේ වයසෙන් හරි අඩක්ලු ටීනාට තියෙනවා. එතකොට පද්මිනීගේ වයස y නම් ටීනාගේ වයස වෙන්නේ යගෙන් භාගයක්. මේකෙදි ශානිගේ වයසක් ගැන කියලා නැහැ. පළවෙනි අවස්ථාවේදී ශානිගේ වයසක් කියලා නැහැ. එයාගේ උපන් වර්ෂය දීලා තියෙනවා. එතකොට ටීනාගේ වයස x නම් ශානිගේ වයස x වෙන 5යි කියලා දීලා තියෙනවා. 2032 දී පද්මිනීගේ වයස y නම් ටීනාගේ වයස එයාගේ භාගය කියන්නේ y බෙදීම දෙකක් කියලා දීලා තියෙනවා. අහන්නේ ශානි ඉපදුනේ කවර වර්ෂයේදීද? ශානි ඉපදුනේ කවර වර්ෂයේදීද කියලා තමයි අහන්නේ. හරි. දැන් මේ ටිකත් එක්ක අපි මැක්ස් එක කොහොමද මෙතනට ඇප්ලයි කරන්න කියලා බලමු. දැන් 2032 දී ශානිගේ වයස y පද්මිනීගේ වයස y ටීනාගේ වයස y බෙදීම 2යි. අපෙන් අහන්නේ මෙයාගේ ඉපදිච්ච වයස. මෙයා ඉපදුණු අවුරුද්ද තමයි අහන්නේ. දැන් මෙන්න මේ අවස්ථාවේදී ගත්තොත් මේ අවස්ථාවේදී ඒ කියන්නේ 2032 දී ශානිගේ වයස කීයද කියලා හිතුවොත් ශානිගේ වයස හැමතිස්සෙම ටීනාගේ වයසට වඩා 5ක් අඩුයි. එතකොට 2032 දී ටීනාගේ වයස වෙන්නේ y බෙදීම 2. පද්මිනීගේ y ටීනාගේ y බෙදීම 2. එතකොට ඒ 2032 දී ශානිගේ වයස වෙන්නේ 2032ට අදාළව y බෙදීම 2කින් දැන් මෙයාගේ තිබෙ x නම් x ඍණ 5ක් වෙනවා. එතකොට y බෙදීම 2 නම් ටීනාගේ වයස ශානිගේ වයස y බෙදීම 2කින් 5ක් අඩු වෙනවා. මේක තමයි 2032 දී මෙයාගේ වයස. 2032 දී වයස තමයි මේ තියෙන්නේ. ඊළඟට අපි දන්නවා 2032 දී මේ y වල අගය ඒ කියන්නේ පද්මිනීගේ වයස දන්නවා. y කියලා කියන්නේ කවුද කියලා. ඇයි 2032 අවුරුද්දක් දන්නවා. එයාගේ බර්ත්ඩේ එක එයා ඉපදෙච්ච අවුරුද්දක් දන්නවා. එතකොට මේ දෙකේ අන්තරේ යාල වයස කීයද කියලා එනවනේ. එතකොට 2032 න් 1982ක් අඩු වුණාම 50ක් කියලා එනවා. 2032 න් ඒකත් එකපාර බැලුවම පේන්නේ නැත්තම් නිකන් සාමාන්‍ය විදිහට අඩු කරගන්න. දෙකෙන් දෙකක් අඩු වුණාම 0යි 13 9ට 5යි 19න් 19ක් එතන 0. එතකොට උත්තරේ 50යි.
එතකොට 2032 දී පද්මිනීගේ වයස වෙන්නේ අවුරුදු 50යි. ඒ කියන්නේ y සමානයි 50ක් වෙනවා. y සමානයි 50ක් වෙනවා. එතකොට 2032 දී ශානිගේ වයස ගන්න පුළුවන් මෙන්න මෙතන 50 ආදේශ කරලා y බෙදීම දෙක. y කියන්නේ 50යි. 52 න් බෙදුවාම 25යි. 25න් 5 කඩුවනම 20යි. 2032 දී ශානිගේ වයස 20යි. එහෙනම් එයාගේ බර්ත්ඩේ ගන්න මේ 2032 න් අවුරුදු 20ක් ආපස්සට යන්න ඕන. 2032 න් ආපස්සට අවුරුදු 10ක් ගියොත් 2022 වෙනවා. 2022 න් තව අවුරුදු 10ක් ආපස්සට යන්න ඕනේ. එතකොට 2012 වෙනවා. උත්තර පහෙන් 2012 කියලා උත්තරයක් තියෙනවා. අංක 5. එතකොට මේකේ උත්තරය වෙන්නේ 5. 2012. 13 උත්තරය වෙන්නේ මිලියන 25යි ආවේ. මේකේ උත්තරේ අංක 3. හරි. ඔය විදිහට තමයි 13 වෙනි ගාන සහ 14 වෙනි ගාන හැදෙන්නේ. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ ට්‍රැපීසියමක හැඩය ඇති ඉඩමක මාන පහත රූපේ දක්වා ඇත. මෙම ඉඩමෙහි ඇති විවිධ හැඩයෙන් යුත් ගොඩනැගිලි තුනෙහි බිම් වර්ගඵල නිර්ණය කිරීම සඳහා අවශ්‍ය මාන වගුවේ දී ඇත. ගොඩනැගිල්ලේ හැඩය පැතිවල මීටර. සමජතුරස්‍රණ 120යි, ත්‍රිකෝණාශ්‍රාකාර 58යි 50යි, ත්‍රිකෝණේ 50යි 50යි 60යි. ගොඩනැගිලි තුනෙන් ආවරණය වන වර්ගඵලය මුළු වර්ගඵලයේ කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. වර්ගඵල සම්බන්ධව තමයි මේ 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ මේ විදිහට ට්‍රැපීසියමක් දීලා තියෙනවා. මෙයා 400යි. මෙයා 300යි. ඊළඟට මේ උස දීලා තියෙනවා 200යි. එතකොට මේක දුන්න ගමන් ඉස්සෙල්ලාම අපිට හොයන්න පුළුවන් දේ තමයි ට්‍රැපීසියමේ වර්ගඵලය. ට්‍රැපීසියමේ වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒක වැඩි කරනවා ලම්බ උස වෙච්ච 200 එක. ලම්බ උස 200යි 200 වැඩි කරනවා සමාන්තර පාද දෙක එකතු කරනවා. එතකොට මෙතෙන් දෙනවා 300 ධන 400. එළිම 700 කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහටම අපි ලියනවා මෙතන ඉන්නේ 300 ධන 400 එකතු වෙන උත්තරේ තමයි මෙතන තියෙන්නේ. ඒක දෙකෙන් බෙදනවා 200න් වැඩි කරනවා. හරි. ඔතනින් එනවා ට්‍රැපීසියමේ වර්ගඵලය මෙතන 1යි මෙතන 1 කැපිලා යනවා 7.4 70000ක් කියලා එනවා ට්‍රැපීසියමේ වර්ගඵලය. ඊළඟට ට්‍රැපීසියම ඇතුලේ කැලි තුනක් තියෙනවා. සමචතුරස්‍රයක්, ඍජුකෝණාශ්‍රයක් සහ ත්‍රිකෝණය. අපෙන් අහනවා මේ මුළු වර්ගඵලය කියන්නේ ට්‍රැපීසියමේ වර්ගඵලය වෙන 70000යි වර්ගඵලයයි මෙන්න මේ කියන වර්ගඵල අතරයි කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි මේ එකින් එක වර්ගඵල හොයාගන්න ඕන. ඊට පස්සේ ඒ දෙන්න අතර අනුපාතය ගත්තා ඒක ප්‍රතිශතයක් විදිහට 1000න් 100න් වැඩි කරා. හරි. ත්‍රිකෝණේ වර්ගඵලය ගත්තොත් ත්‍රිකෝණේ වර්ගඵලය කියන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. ඒතර භාගයයි ආධාරකය කියලා කියන්නේ මේකේ 60යි ලම්බ උස. ලම්බ උස ගද්දී උතන් ත්‍රිකෝණේ දීලා තියෙන්නේ 50යි 50යි 60යි. ලම්බ උස කියන්නේ මේ උස. මේ උස කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ අපිට සමාන කැලි දෙකකට කඩන්න පුළුවන්. සමාන කැලි දෙකකට කැඩුවාම මෙතන ඉඳන් මෙයා 50යි මෙයා 50යි මෙයා 60යි 62න් බෙදනවා. එතකොට මේ එක කැලලක් එන්නේ 30යි. ඔලිය ගණන් වලදී ඉගෙන ගන්නවා. මෙන්න මෙතන තියෙන්නේ පයිතකරස් සම්බන්ධය දාන්න පුළුවන් තැන. ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පයිතකරස් දැම්මොත් මෙතන 50යි 30යි කියන්නේ මෙයා 40යි පයිතකරස් ත්‍රිතයක් වෙනවා. 5යි 4යි 3යි කියන අනුපාතයත් එක්ක ගියොත්. පනහයි 30යි 40යි කියන වගයන් එක. එහෙම නැත්නම් මේක මතක් වුණේ නැත්නම් අපිට සාමාන්‍ය විදියට මෙයා x කියලා සංකේතයක් අරගෙන
මෙයාට පයිතගොරස් ලියන්න වෙනවා. 30 වර්ගය ධන x වර්ගය සමානයි 50 වර්ගය. ඔක සුළු කරලා ගන්න x සමානයි 40යි කියලා එනවා. ඒ 40 මෙතනට ආදේශ කරන්න පුළුවන්. එතකොට මෙතන සුළු වුණාම ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා. මෙතන 1යි මෙතන 2යි 12යි 1200ක් කියලා. ඔය තියෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට පස්සේ අපි කිව්වොත් සුජුගෝණාශ්‍රය වර්ගඵලය. සුජුගෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට දිග වැඩි කිරීම පළල කියන්නේ 58 තියෙනවා 50 තියෙනවා. 58 වැඩි කිරීම 50. 58 ඒවා 10ක් නම් 580ක් වෙනවා. 582 බෙදුවාම 290ක් වෙනවා. එතකොට උත්තරේ එන්නේ 2900. එහෙම බැරි නම් අර විදිහට සරල විදිහට සුළු කරගන්න. ඊට පස්සේ ආයෙ තියෙනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ පැත්තක දිගේ 130යි කියලා තියෙනවා. එතකොට 130 130 වැඩි ගන්න තියෙන වර්ගඵලය වන්න 13 වරක් 13 කියන්නේ 169යි බිංදු 2ක් වෙනවා. හරි. ওই විදිහට තමයි එන්නේ ත්‍රිකෝණයේ සුජුකෝණාශ්‍රය සහ සමචතුරස්‍රයේ වර්ගඵලය. දැන් මේ තුනේම එකතු වහන හින්දා මෙයාවයි එකතු කරන්න ඕනේ. තුනේම එකතුව ගත්තාම 1200යි 2900යි 16900යි 16000යි 17000යි 17000යි 18000යි 19000යි 19900යි 20800යි 21000යි කියලා උත්තරයක් එනවා. ඔය 21000 කියලා එන්නේ මේ තුනේම එකතුව. දැන් අහන්නේ ප්‍රතිශතයක් විදිහට මුළු එකේ. මුළු එක 70000යි. දැන් අපි හොයාගෙන තියෙනවා 21000යි. ඒ දෙන්න අතර ඉස්සලාම අනුපාතය ගන්නවා. 21000 බෙදනවා 70000යි. ඒක වැඩි කරනවා ප්‍රතිශතයක් ගන්න 100යි. මේක සුළු වුණාම දැන් 7ක් වලින් ගියොත් එතන කපන්න පුළුවන්. 7 චක්‍රය ගත්තොත් 7 14 21 3යි. මෙතන ගත්තොත් 7 10යි. ඊට පස්සේ එක බිංදුවකට එකක් කපන්න පුළුවන්. උත්තරේ 100ට 30යි. උත්තරේ අංක 4 කියලා එනවා. 14 15ට උත්තරේ 4. ඒ වස්සේ 16 වෙනි ප්‍රශ්නය. මහා කිහිපයකින් යුත් මහල් නිවාස සැලැස්මක බිම්මහලට ඉහළින් පිහිටි මහල් නිවාසවල මිල ගණනය කරනු ලබන්නේ බිම්මහලේ නිවාසයක මිල පදනම් කරගත් සමීකරණයක් මගිනි. එක් එක් මහලෙහි නිවාසයක මිල ගණනය කිරීම සඳහා වන පොදු සාධකය සහ මහල යන පරාමිති දෙකෙන් මිල සූත්‍රය පහළ දැක්වේ. එල් මහලෙහි ඇති මහල් නිවාසයක මිල. හරි. 16 වෙනි ප්‍රශ්නේ. මහල් නිවාසයක් තියෙන්නේ. ඒතර පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව ඔන්න ඔය විදිහට තට්ටු තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කියන දෙවෙනි තට්ටුවේ නිවාසයක මිල තීරණය කරන්නේ බිම්මහලේ මිලත් එක්ක. يعني ඊට යටින් තියෙන මිලත් එක්ක. හතරවෙනි තට්ටුවේ මිල තීරණය කරන්නේ තුන්වෙනි තට්ටුවේ මිලත් එක්ක. ඔකනේ කියන්නේ මේ මිල තීරණය කරන සූත්‍රය දීලා තියෙනවා. බිම්මහලේ මිල වැඩි කිරීම එක ඍණ පොදු සාධකය කියලා එකක් තියෙනවා. වැඩි කිරීම L කියලා එකක් තියෙනවා. ඒක බෙදනවා 100න්. මෙන්න මේකෙන් තමයි තීරණය කරන්නේ L මහලෙහි තියෙන මිල. ඒතකොට L කියලා කියන්නේ නම් මොන මහලද කියන එක. බිම් මහල කියන්නේ පල්ලෙහාම දෙන්න මෙයා තමයි බිම් මහල කියන්නේ. පොදු සාධක කියන එක නම් ගන්න. අපි බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. බිම් මහලේ නිවාසයක මිල රුපියල් මිලියන 30ක් සහ පොදු සාධකය 0.25ක් නම් 24 වෙනි මහලේ පිහිටි නිවාසයක මිල රුපියල් මිලියන කීයද?
නිකන් මේ සූත්‍රයට ආදේශ ගල උත්තරය ගන්න දෙන්නේ. බිම්මහලේ මිල කියනවා රුපියල් මිලියන 30ක්. මිලියන 30යි බිම්මහලේ මිල. ඒ කියන්නේ මෙයා වැඩි කරන්න ඕනේ එක ඍණ පොදු සාධකය. පොදු සාධකය දීලා තියෙනවා 0.25යි. 0.25යි. ඔක වැඩි කරන්න ඕනේ කීවෙනි මහලද? දැන් දීලා තියෙන්නේ 24 වෙනි මහල. එහෙනම් 24න් වැඩි කරන්න ඕනේ. එයාව බෙදන්න ඕනේ 100. ඔන්න ඕක තමයි වෙන්නේ. මේ සූත්‍රයට මේක නිකන් ආදේශ ගන්න තියෙන්නේ. හරි. එතකොට මිලියන 30න් මම තිබ්බොත් මෙන්න මෙතන සුළු කරගත්තොත් දැන් මෙතන 0.24 කියන එක ලියන්න පුළුවන් නේ 4න් එකයි කියලා. එතකොට 4න් එකයි ලිව්වොත් මෙතන කපන්න පුළුවන් 4න් 1 වැඩි කිරීම 24 බෙදීම 100. කොහොමද? එතකොට මෙතන 4න් 1යි 4 වරක් 6යි 100න් 6යි 100න් 6 කියන්නේ 100න් 6 කියන්නේ 0.06. එතකොට එක ඍණ 0.06. ඒක වැඩි කරන්න ඕනේ මිලියන 30. ඊළඟට එක වැඩි කිරීම 0.06 කියන්නේ 0.9. එතකොට මිලියන 30 වැඩි කරන්න ඕනේ 0.94. ඔන්න ඔය වගේ උත්තරයක් තමයි. ඔගේ දශම උත්තරයක් තියෙන්නේ. කියන්නේ අපි හදන් ගිය විදිහ හරි. මම මෙතන මිලියන 30 ලියන්න පුළුවන්. මිලියන කතාව වෙනසක් වෙලා නැහැ. තමයි මේක මිලියන 30. මිලියන 30 වැඩි කිරීම 94 බෙදීම 100. ඔහු සුළු ගන්න ඕනේ. 10 වරක් ගත්තොත් 10 වරක් 3යි 10 වරක් 10යි. ඊළඟ 194 3ෙන් වැඩි කරොත් 93 ෙන් වැඩි කරොත් 90 180 270 4 3ෙන් වැඩි කරොත් 12යි. එතකොට 270යි 12යි කියන්නේ 284යි. 284 1000න් බෙදන්න ඕනේ කියන්නේ මිලියන 28.4. මිලියන 28.4 කියලා උත්තරයක් 28. නෑ මෙතන ඒක 282යි නාවේ 94 ඒවා තුනක් වෙන්නේ 270යි 12යි. එතකොට 282යි 282 10න් බෙදුවාම 28.2. උත්තරේ වෙන්නේ 4 වෙනි උත්තරේ. 16ට උත්තරේ 4. මේකට නිකන් ආදේශ කරගෙන යන්න තියෙන්නේ. 17 වෙනි ප්‍රශ්නේ. ශීඝ්‍රගාමී දුම්රියක් පෙරවරු 7:30ට x නම් දුම්රිය ස්ථානයක පිටත් වී p හා q දුම්රිය ස්ථාන පිළිවෙලින් පෙරවරු 7:45ට සහ 8:25ට පසු කර ගමනාන්තයේ y වන දුම්රිය ස්ථාන ඉඳලා පෙරවරු 9ට පැමිණේ. හරි. දුම්රිය සම්බන්ධ ගානක් තියෙන්නේ. x කියලා දුම්රිය ස්ථානයක් හදලා තියෙනවා, p කියලා එකක් තියෙනවා, q කියලා එකක් තියෙනවා, y කියලා එකක් තියෙනවා. මෙන්න මෙයාගෙන් තමයි පටන් ගන්නෙ. මෙන්න මෙයාගෙන් තමයි ඉවර වෙන්නේ. මෙන්න මේක තමයි කෝච්චියේ පාර. මෙන්න මෙයාගෙනුත් නවත්තනවා, මෙයාගෙනුත් නවත්තනවා. පටන් ගන්නෙ පෙරවරු 7:30ටලු ඉවර වෙන්නේ පෙරවරු 9ටලු. ඒ කියන්නේ පැය කමාරක් යනවා යන්නේ ගමනාන්තය වෙනක යන්නට. හරි. P කියන දුම්රිය ස්ථානයේ නවත්තනවලු 7:45ට. Q කියන දුම්රිය ස්ථානයේ නවත්තනවලු 8:25ට. මේ අතර තව දුම්රිය ස්ථාන තියෙනවා. ඒව ගැන මුකුත් කියලා නැහැ. දුම්රියේ ඒකාකාර වේගය පැයට කිලෝමීටර් 100යි නම් දුම්රිය ගමන් කළ මුළු දුර සහ PQ දුම්රිය ස්ථාන අතර දුර. දැන් මෙයා ගිහිල්ලා තියෙන ඒකාකාර වේගයෙන්. එයාගේ වේගය කියනවා පැයට කිලෝමීටර් 100. ඒ කියන්නේ එක පැයකදී කිලෝමීටර් 100ක් යනවා. දැන් මෙයාගේ ගමන් කාලය ගත වූ මුළු කාලය 9න් 7මාරක් අඩුවටම පැය එක මාරයි. පැය එකකුයි තප්පර කීයකදී තමයි ගිහිල්ලා තියෙන්නේ සම්පූර්ණ කාලය. ඒකාකාර වේගයෙන් යන්නේ. ඒකාකාර වේගයෙන් කියන්නේ පැයකට කිලෝමීටර් 100ක් යනවා. දැන් පැය එකමාරක් ගිහිල්ලා තියෙනවා. එතකොට
මුළු දුර හොයද්දී කිලෝමීටර් 100ක් යනවා පැයකදී. පැය කමාරකදී 100ක් යනවා පැයකදී නම් පැය භාගයකදී අරගේ භාගයක්. පැයකදී 100යි නම් පැය භාගයකදී 50යි. එතකොට පැය කමාරකදී 100ක් යන්න ඕනේ 50ක් යන්න ඕනේ. මුළු දුර නම් 150යි කියන්නේ. නිකන් හිතලා උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අතර දුර අහනවා PQ කියන ස්ථාන දෙක අතර තියෙන දුර. දැන් මෙයා පටන් ගත්තේ 4:30ට PQ කියන ස්ථානයේ දෙනවා 7:45ට. හරි. දැන් අපි උත්තර බලන්න කලින් මෙතන අපිට එක උත්තරයක් ආවනේ මුළු දුර 150යි කියලා. අපල 150 උත්තර කීයක් තියෙනවද කියලා. පළවෙනි උත්තරේ තියෙනවා, දෙවෙනි උත්තරේ තියෙනවා, තුන්වෙනි උත්තරේ තියෙනවා. හතරවෙනි උත්තරේ පහවෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. එතකොට එක උත්තරේ එක නැත්නම් දෙක තුන. මේ තුනෙන් එකක් තමයි උත්තර වෙන්න ඕනේ. දැන් 7:30ට පටන් ගත්ත කෙනා 7:45ට තමයි පීඩ ආවේ. ඊට පස්සේ 7:45 ඉඳන් 8:25ට යනවා Qට යන. අපි දන්න දේ තමයි පැයකට නම් කිලෝමීටර් 100ක් යනවා. එතකොට P ඉඳන් Qට යන්න කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවද? 8:25ට ගිහිල්ලා තියෙන්නේ 7:45ට පටන් ගන්න කියලා. 7:45 ඉඳන් 8ට ගත්තොත් පැය කාලක් තියෙනවා. 8 ඉඳන් 8:25ට විනාඩි 25ක් තියෙනවා. එතකොට දැන් විනාඩි 25යි අර පැය කාලය එකතු වෙනවා. දෙක එකතු වුණාම විනාඩි 40යි. PQ කියන අතර දුරට ගිහිලා තියෙනවා මිනිත්තු 40ක්. මිනිත්තු 40ක් ගිහිලා තියෙනවා. අපි දන්න දේ පැයකදී කිලෝමීටර් 100ක් යනවා. එතකොට අපි මේ කිලෝමීටර් 100 කියන්නේ පැය එකයි. ඒ කියන්නේ මිනිත්තු 60යි. ඒකෙදි කිලෝමීටර් 100යි. අපිට ඕනේ මිනිත්තු 40කදී කිලෝමීටර් කොච්චරක් ඕනේද කියලා. මෙයාව මම මෙයාගෙන් බෙදනවා. එහෙනම් මෙයාව මට මෙයාගෙන් බෙදන්න වෙනවා. මේක ගත්තොත් 100 බෙදීම x සමාන වෙනවා පැය 1 මිනිත්තු 60 බෙදනවා මිනිත්තු 40. මිනිත්තු කැපලා ගිහිල්ලා 60 බෙදීම 40 කියලා යනවා. දැන් මෙතන බිංදුවට බිංදුව කැපුණා. x සමානයි x මේ පැත්තට මෙයා මේ පැත්තට 6යි x සමානයි 400යි x සමානයි 400 බෙදීම 6යි 400 බෙදීම 6 කියන්නේ 200 බෙදීම 3. 200 බෙදීම 3 කියන්නේ 66.6යි 6යි ඔය විදිහට තමයි යන්නේ.